මෙච්චර කාලයක් අපි පාරවල් ප්‍රවාහනය හැදුවේ කන්ද කපනවා පාර හදනවා කාපට් කරනවා. හැබැයි සොයිල් ප්‍රොටෙක්ෂන් එකක් උඩ පැත්තෙන් කන්ද කඩන් යෑමක්වත් පල්ලෙහා පැත්තෙන් කඩාගෙන යෑමක්වත් අපි ගැන හිතුවේ නැහැ. ඒක ආරක්ෂා කිරීමට වැය කළේ නැහැ. මාර්ග පද්ධතියේ විතරක් වෙච්ච අලාභානිය රුපියල් බිලියන 75ක් මිලියන 7000 බිලියන 75ක් දල වශයෙන් ඇත්තමෙන්දුගත වෙලා තුත් එහෙම පළාත් වශයෙන් වෙන් කරලා ගත්තොත් එහෙම මධ්‍යම පළාතට විතරක් ඒ බිලියන 69න් බිලියන 52ක්ම වැය වෙන්නේ මධ්‍යම පළාතේ පාරවල් A හා B පාරවල් පමණක් යථාවත් කිරීම. Honorable Prasanna Gunasena, you have 11 minutes. දිත්වා සුලිකුණාටුව මගින් වැඩියෙන්ම ආපදාවට ලක්වෙච්ච අපේ අමාත්‍යංශය අතරින් වැඩියෙන්ම ආපදාවට ලක්වෙච්ච අමාත්‍යංශය නියෝජනය කරන ජනතා නියෝජ්‍යෙක් විදියටත් මේ සුලිකුණාටුව මගින් වැඩියෙන්ම ආපදාවට ලක්වෙච්ච පළාත නියෝජනය කරන මධ්‍යම පළාතේ ජනතා නියෝජ්‍යෙක් විදියටත් වැඩියෙන්ම ආපදාවට ලක්වෙච්ච මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජ්‍යෙක් විදියටත් අදහස් දැක්වීමට අද සිදුවීම් පිළිබඳ එක්තරා ආකාරයෙන් කනගාටුවට පත්වන ගමන් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ දිත්වා සුලිකුණාටුව මගින් වැඩිම ආපදාවට ලක්වෙච්ච අමාත්‍යාංශයක් මම කිව්වා අපේ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශයේ යටතේ තියෙන අපි දන්නවා පාරවල් ගැන ගත්තොත් එහෙම පාරවල් වලට තමයි වැඩිම අලාභානියක් සිදු වෙලා තියෙන්නේ. ඒ හා B ගණේ පාරවල් ගත්තොත් එහෙම 572ක් පමණ සෙක්ෂන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තියෙනවා. මේ සියල්ල යථා තත්ත්වයට පත් කළ යුතු තත්ත්වයක තියෙනවා. මේක දුර ප්‍රමාණයක් විදිහට ගත්තොත් ගරු කතානායකතුමනි කිලෝමීටර් 1450.664ක් ලංකාවේ මාර්ග පද්ධතියේ A හා B මාර්ග මුළුමනින්ම මේ සුලිකුණාටුව මගින් විනාශ වෙලා තියෙනවා. මේකෙමුත් 1450 කිලෝමීටර් 723ක් මධ්‍යම පළාතේ පාරවල්. ඒතර වැඩිම හානියක් වෙලා තියෙන්නේ මේ මධ්‍යම පළාතට තමයි මාර්ග පද්ධතිය ගත්තා. මේ සඳහා අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා. මේ කෙසේද මේ ප්‍රතිනිර්මාණය කරන්නේ සහ ඒට වැයවන දල ඇස්තිමේන්තු වගයන් කුමක්ද කියලා. මේ සියලුම මාර්ග A සහ B අලාභානියට ලක්වෙච්ච සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපිට වැය වෙනවා දල වශයෙන් රුපියල් මිලියන 68,844ක්. බිලියන නම් දල වශයෙන් 69ක්. මේක අපි දිස්ත්‍රික්ක වශයෙන් වෙන් වශයෙන් ගත්තොත් එහෙම පළාත් වශයෙන් වෙන් කරලා ගත්තොත් එහෙම මධ්‍යම පළාතට විතරක් ඒ බිලියන 69න් බිලියන 52ක්ම වැය වෙන්නේ මධ්‍යම පළාතේ පාරවල් A හා B පාරවල් පමණක් යථාවත් කිරීම. ඒකෙමුත් මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම බිලියන 32ක්. ඒතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ඩැමේජ් එක කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මොන පළාත් වලටද මොන දිස්ත්‍රික්ක වලටද කියන එක අපිට දල අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම පාලම් වලටත් විශාල අලාභානියක් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් පාලම් 40ක් සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තියෙනවා. ඒවා සම්පූර්ණ යථාවත් කළ යුතුයි. ඒමුත් පාලම් 18ක් ප්‍රධාන පාලම්. මේ 18 පමණක් යාවත් කාරණය කරන්න අලුතෙන් ඉදි කරන්න රුපියල් බිලියන 6කට වඩා වැය වෙනවා. මේ විදිහට ගත්තාම ගරු කතානායකතුමනි මේ වෙච්ච ඩැමේජ් එක දල අස්තමේන්තු වශයෙන් ගත්තොත් එහෙම මාර්ග පද්ධතියේ විතරක් වෙච්ච අලාභානිය රුපියල් බිලියන 75ක් මිලියන 7000 බිලියන 75ක් දල වශයෙන් අස්තමේන්තුගත වෙලා තියෙනවා. මේ අපි මුදල් වලින් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය. ඒ වගේම දැන් අපි මේක මෙච්චර කාලයක් අපි පාරවල් ප්‍රවාහනය හැදුවේ කන්ද කපනවා පාර හදනවා කාපට් කරනවා. හැබැයි සොයිල් ප්‍රොටෙක්ෂන් එකක් උඩ පැත්තෙන් කන්ද කඩන් යෑමක්වත් පල්ලෙහා පැත්තෙන් කඩාගෙන යෑමක්වත් අපි ගැන හිතුවේ නැහැ. ඒක ආරක්ෂා කිරීමට වැය කළේ නැහැ. නමුත් අපි ඉදිරියට හදන සැලසුම් වලදී ඒකත් එක්ක අතුලත් කළා තමයි අපි නිර්මාණය කළ යුත්තේ. මේ සඳහා දල වශයෙන් අපි ගත්තොත් එහෙම මේ ඩැමේජ් ඉම්ප්‍රූව්මන්ට් සහ සේෆ්ටි ස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට්ත් එක්ක ගත්තොත් එහෙම ඒ සඳහා අපිට හිතෙනවා දල වශයෙන් රුපියල් බිලියන 115ක් වමන වැය වෙනවා කියලා. මේ සම්පූර්ණ වියදම මේ ඩැමේජ් එක සම්පූර්ණයෙන් රිකවර් කරලා මේ තිබ්බට වඩා හොඳට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා දල වශයෙන් අපිට රුපියල් බිලියන 190ක වගේ මුදලක් වැය වෙනවා මේ මාර්ග පද්ධතිය යථාවත් කරන්න. මේ වගේම මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම මාර්ග 102ක් A සහ B මාර්ග හැර A සහ B මාර්ගات ඇතුළත්ව අවහිර වෙලා තිබ්බා. මේ වෙනකොට මාර්ග 98ක් ප්‍රවාහනය සඳහා විවෘත කරලා තිනවා. මාර්ග 4යි තාමත් අපිට අවහිර වෙලා තියෙන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 38ම විවෘත කරගන්න හැකියාව ලැබිලා තිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග 53න් දෙකක් අපිට තවත් තියෙනවා විවෘත කර ගැනීම සඳහා. ඊළඟට වැඩියෙන්ම දෙපාර්තමේන්තු වශයෙන් ගත්තොත් එimhe වැඩිම හානියකට අපිට ලක් වුණේ දුම්රිය දෙපාර්තමේන්තුව. දුම්රිය දෙපාර්තමේන්තුවේ
තුනෙන් එකක් විතර තමයි අපිට දුම්රිය ධාවනය කිරීමට හැකියාව තියෙන්නේ මාර්ග පද්ධතිය. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන නායම් සහ දුම්රිය මාර්ග වලට ගල් පෙරලීම් 91ක් විතර වාර්තා වුණා අපිට. විශාල වශයෙන් දුම්රිය මාර්ගයේ පාලම කඩාගෙන මේ පාදම කඩාගෙන යාම 73ක් වාර්තා වුණා. බෝකුසා පාලම් 38ක් සම්පූර්ණයෙන් විනාශ වුණා. ගස් කඩා වැටීම් 149ක් වාර්තා වෙලා දුම්රිය මාර්ග අවේර වුණා. ඒ වගේම සුළු වශයෙන් දුම්රිය මාර්ගය සහ පාදම විනාශ වූ ස්ථාන 177ක් තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානවල සිදු වූ හානි වෙනම ස්ථානවල කියන්නේ මේ ස්ටේෂන් වල තිබ්බ හානි 27ක් වාර්තා වෙනවා. ඉතින් බලන කඩු ගන්නාව ගත්තොත් මේ මේන් සෙක්ෂන් එක ඒක ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන්ම හානි වෙලා තියෙනවා. උඩ රේල් පාර විතරයි ඉතුරුලා තියෙන්නේ. ගම්පල නාවල්පිටිය දුම්රිය මාර්ගයත් ඒ ආකාරයෙන්මයි. වත්තේගේ මුකුවෙල මාර්ගයත් ඒ ආකාරයෙන්මයි. බෙරගල කොටගල අඹේවල කෑල්ලත් ඒ ආකාරයෙන්මයි. ඒ කෑලි හතර ප්‍රධාන වශයෙන්ම අපිට වැඩි වියදමක් දාලා ප්‍රතිනිර්මාණය කරන්න සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට ගරු කතානායකතුමනි 2025 12 19 වෙනකොට අපි ත්‍රිකුණාමලයේ මාර්ගයේ මුළුමනින්ම විවෘත කරලා තියෙනවා. දුම්රිය මාර්ගය ප්‍රීමසත් දුම්රිය හරහා අරගෙනීම අපි ආරම්භ කරා 19 වෙනකොට අපි පටන් ගන්නවා. ඊළඟට හෙට 20 වෙනකොට අනිද්දා වෙනකොට අපි බදුල්ල ඉඳලා අඹේපුස්ස දක්වා සෙක්ෂන් එක ඕපන් කරනවා. සංචාරක කර්මාන්තයත් වැදගත් වෙනවා. අපි ඒ වැඩේ පටන් ගන්නවා 20 වෙනිදා වෙනකොට. ඊළඟට 2026 ජනවාරි 1 වෙනිදා වෙනකොට අපි උතුරු මාර්ගයේ මහව දක්වා ධාවනය වෙනවා. දැන් මේ වෙනකොට ඒක KKS දක්වාම කංකසතුරේ දක්වාම ධාවනය කරන්න ඒ කියන්නේ සම්පූර්ණ සෙක්ෂන් එකම ධාවනය කරන්න පුළුවන් තත්ත්වයට හදනවා. ඒ වගේම පුත්තලම් මාර්ගයේ මේ වෙනකොට නාත්තන්ඩි දක්වා ධාවනය වෙනවා. ඒ ධාවනය වෙන ප්‍රමාණය අපි හලාවත දක්වාම දීර්ඝ කරනවා ජනවාරි 1 වෙනිදා වෙනකොට. ඒ වගේම මඩවකල්පු මාර්ගය මුළුමනින්ම විවෘත කරනවා ජනවාරි 1 වෙනිදා වෙනකොට. ඊළඟට 2026 1/15 වෙනකොට අපි වත්තේගම මාතල නුවර වත්තේගම මාතලේ සෙක්ෂන් එකක් තියෙනවා. එතන දුම්රිය හිර වෙලා තියෙනවා මාර්ගය අවහිර වීම නිසා. අපි වත්තේගම දක්වා తాවකාලික පාර නිර්මාණය කරලා ඒ හිර වෙලා තියෙන දුම්රිය එළියට අරගෙන ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 26යි 2යි 1 වෙනකොට පෙබරවාරි 1 වෙනිදා වෙනකොට අපි තලයමනාරම් මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඉදිරි සැලසුම් අපි නිර්මාණය කරලා තියෙනවා. මාර්ග පද්ධතියත් ගරු කතානායකතුමනි අපි ලංකාවේ හානියටපත් වෙච්ච සියලුම මාර්ග කෙසේද නිර්මාණය කරන්නේ වැළවෙන මුදල දිනවකානුත් එක්ක අපි සම්පූර්ණයෙන්ම සැලසුම් සකස් කරලා තියෙන අපිට ඉදිරි කාලයේදී මේ වැඩ කටයුතු ටික අපිට සාර්ථකව කරගැනීම හැකියාව තියෙනවා කියන එක අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අර්බුදය මේ අලාභානයේ සිදු වෙච්ච දවසේ ඉඳලම දේශපාලන නායකත්වයක් විදිහට අපි රට දී යුතු නායකත්වය අපි නිවැරදි ආකාරයෙන් දුන්නා කියන විශ්වාසය අපේ තුළ තියෙනවා. ඒ විශ්වාසය අපි හිතනවා ජනතාව තුළත් තියෙනවා කියන එක. ගරු කතානායකතුමනි සමහර മന്ത്രിවරු අපේම මෙතන වාඩිලා ඉන්න മന്ത്രിවරුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන් වතුරෙන් යට වෙලා තිබ්බේ. උන්ගේ දරු පවුල් ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද කමියුනිකේෂන් එක සම්පූර්ණයෙන් නතර වෙලා තිබ්බේ. හැබැයි ඔවුන් පැය 24ම ඒ දින දෙක තුනම ඒව ගැන හෙව්වේ නැහැ. තනිකරම මේ මෙහෙයුමේ නිරත වෙලා හිටියේ. ඒක පෞද්ගලික මම අත්විඳින්න. ඒ වගේම මේ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තු മന്ത്രിවරු විතරක් නෙවෙයි. ප්‍රාදේශීය සභා മന്ത്രിවරුත් කඳු නායකයාට පස්සේ ඒවල ඉන්න මිනිසුන් එළියට ගන්න දිවාරය මෙහෙසුණා. හැබැයි ඒ ටික අරගෙන එළියට එනකොට බලනකොට තමන්ගේ ගෙදරත් ගිහිල්ලා. දන්නේ ඔව් ඒ දවස් දෙක තුනට පස්සේ ගෙදරට ආවට පස්සේ. තාමත් ඒ වගේ മന്ത്രിවරු මේ අපේ කණ්ඩායම වල ඉන්නවා. ඒ වගේම කරු කතානායකතුමනි අපිට නොපෙනුන සංවිධායක සහෝදරවරු ඉන්නවා. ඔවුන්ගේ දරුපවුල් තාමත් කඳවුරු ඉන්නේ. හැබැයි ඒක රජයට බාර දීලා තමන්ට පැවරෙන වගකීම් වෙනුවෙන් තවත් කැප වෙන ඒ සහෝදර සහෝදරියෝ අපමණ ප්‍රමාණයක් මේ අතර ඉන්නවා. මේ වගේ දේශපාලන ව්‍යාපාරයක් එකතු වෙලා තමයි මේ වැඩේ ගොඩ දැම්මේ. ඇත්තටම කිව්වොත් අපිට දේශපාලනට පුයර බබාලා නැහැ. අපිට දරා ගැනීම හැකියාව හොඳට හුරු කරු කතානායකතුමනි. මේ ව්‍යසනය අපි සාර්ථක මුහුණ දීමට නායකත්වය දීමට අපිට හැකියාව ලැබුණේ ඒ දරා ගැනීම හැකියාව තිබෙන නිසා. දේශපාලන භීෂණයෙන් වරක් අපි පක්ෂයේ අතුගාලා දාන්න උත්සාහ කරපු ව්‍යාපාරය. හැබැයි අපි ඒක නැගිට්ටා. අපිට නැගිටින්න හැකියාව ලැබුණා. අනන්ත ප්‍රතික්ෂේප කිරීම තිබ්බා. මතවාදී පිළිකුල් කිරීම තිබ්බා. හැබැයි ඒක හමුවේ අරමුණක් වෙනුවෙන් දශක ගාණක් ඒකායන බලාපොරොත්තුවක් තියාගෙන ජයග්‍රහණය කරා මේපු ව්‍යාපාරයක් තියෙන දේශපාලන පක්ෂයක් අපි. ඒ වගේම අපිට ලොවෙත් දිනන්න බෑ කියද්දි ලොවෙත් නැති වෙන්න දිනලා පෙන්නපු දේශපාලන ව්‍යාපාරයක් ගරු කතානායකතුමනි. ඒ හැකියාව, ඒ අදිෂ්ඨාන, ඒ මොටිවේෂන් එක අපිට තුල තියෙනවා. අමාරුම පිච්චල හොඳටම බැට් කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. ඒක අපි කරලා පෙන්නලා තියෙනවා, විදිහට කරනවා. ඒ විශ්වාසය තුළ තමයි ජනතාව අපේ කෙරේ විශ්වාසය තියලා තියෙන්නේ. ඒ විශ්වාසය තමයි රාජ්‍ය යාන්ත්‍රණයත් අපිත් එක්ක මුහු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කවදාවත් නැති විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය වෙලා තියෙන්නේ. මේ මෙහෙයුම තුළදී. විදේශ ආධාර ගලන් එන්නේ නිසා. ලංකාවේ ඉන්න පුරවැසියන් ආධාර දෙන්නේ ඒ නිසා. අපි දන්නවා රාජ්‍ය යාන්ත්‍රණය ගත්තොත් එහෙම පහුගිය කාලේ පුරාවට අපිට එළියේ මතයක් හැදිලා තිබ්බේ කළු කරපු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබ්බේ. රාජ්‍ය සේවය වැඩක් නැහැ කියලා. හැබැයි අපි දන්නා මේ පහුගිය
පෞගිය කාලය තුළ Honorable member, you have another 2 minutes. පෞගිය කාලය තුළ රාජ්‍යාන්ත්‍රණය කෙසේද හැසිරුණේ කියලා. ඔවුන්ගේ දායකත්වය දුන්නේ කෙසේද කියලා. පෞද්ගලිකම අත්දැකීම් තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් මම දන්නවා දිසාපතිතුමා පැය 48කට පස්සේ පැය 2ක් නිදාගත්තේ. අතිරේක දිසාපතිවරුත් එහෙමයි. කාන්තාව පිරිමි කියලා වෙනසක් තිබ්බේ නැහැ. දන්නේ නැහැ දරු පවුලක් තිබ්බද කියලා, මිනිස්සෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන් පැය 24 දින 3-4 එක දිගට ඒ අදාළ ස්ථාන රැඳිලා සිටීමේ තමන්ගේ රාජකාරියට එහා ගිය බාරදූර වගකීමක් ඉටු කරා. ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම්වරු. ඒ වගේම තමයි බිම ඉන්න ග්‍රාම සේවක නිලධාරීවරු. බහුතරයක් සංවර්ධන නිලධාරී. තමන්ගේ රාජකාරී වපසරිය සීමාවෙන් එහාට ගිහිල්ලා මේ ආපදා තත්ත්වයේදී තමන්ගේ වගකීම ජාතිය වෙනුවෙන් ඉටු කරා. ඒ යාන්ත්‍රණය කෙරෙහි දැන් ජනතාව විශ්වාසය තබලා තියෙනවා. ඒ රාජ්‍යාන්ත්‍රණය මේ දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. අපි අවුරුද්දක් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරා. උනතරම් හැලහැප්පීම් තියෙන්නේ නැති. ආගියුමන්ට් ඕනතරම් තියෙන්නේ නැති. හැබැයි ඔවුන් අපව කියව ගත්තා කියන විශ්වාසය අප තුළ තියෙනවා. ජනතාවත් එදා අපිව ප්‍රතික්ෂේප කර ජනතාවත් අපිව කියවගෙන තියෙනවා. රාජ්‍යාන්ත්‍රයත් ඒ විදිහට කියවගෙන තියෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් මේ ආපදා කළමනාකරණයට එක්වෙච්ච බහුතර ජනතාවක් ඉන්නවා. පාරවල් හදන්න, කෝච්චි පාරවල් හදන්න, පැය 24න් දවස් 10න් කෝච්චි පාරවල් හදන්න බෑ අපිට. අපි ඒක හැදුවේ ඒ කැපවීම එක්ක, ඒ මිනිස්සුත් එක්ක, ඒ රාජ්‍යාන්ත්‍රයත් එක්ක. ඒ ඒකාබද්ධ විත්ත යාන්ත්‍රණය තුල අපි විශ්වාස කරනවා මේ රට අපිට ගොඩ දාන්න පුළුවන් කියන දැඩි විශ්වාසය තියෙනවා. අවුරුද්දක් තුල අප පිළිඹු කරපු මේ අදූෂිත බව අපේ ඒකායන අරමුණ අපි හිතනවා බහුතරයක් දේශපාලනඥයන් ඒ වගේම බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ඒ වගේම බහුතරයක් ජනතාව වැළඳගත්තා කියන විශ්වාසය අප තුළ තියෙනවා. මේකත් එක්ක තමයි ඒකාබද්ධ වෙලා මේ කෙටි කාලය තුල මේ ආපදා තත්ත්වෙන් අපිට එළියට එන්න හැකියාව ලැබුණේ ගරු කතානායකතුමනි. මේ ඉදිරි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ සැලසුමුත් එක්ක අපි විශ්වාස කරනවා ඉදිරි අවුරුද්ද දෙක ඇතුළත අපිට මේ වැඩෙන් ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි කවුරුත් හරි විශ්වාස කරන්න පුළුවන් මේ ආපදා තත්ත්වය නිසා අපිට 2026 අවුරුද්ද 2027 අවුරුද්දේ අපිට තියෙන සැලසුම් ඒ සැලසුම් ඔක්කොම පරක්කු වෙයි කියලා. Honorable member, your time is up. අවසන් කරනවා. හැබැයි ඒ සැලසුම් කිසිවක් අපි අතපසු කරන්නේ නැහැ. කිසිවක් අතපසු කරන්නේ නැහැ. ඒ සැලසුම් කළ ආකාරයටම සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට අරගෙන යනවා. මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි අපේ සැලසුම් කරගත්ත සැලසුම් සංවර්ධන කටයුතු සාමාන්‍ය ආකාරයෙන් කරගෙන යනවා. වැඩියෙන්ම ආපදාවට ලක් වෙච්ච මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන්ම හෙට සිට අපි ඒ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ සැලසුම් සහගත ආකාරයෙන්ම. බොහොම ස්තුතියි.